ඇස් පේන කාලා කඩියෝ. තගේ ඇස් පොට්ට වෙලා තියෙන තොට මේ වගේ හිද තමා. ඔයක්කො ජාතික පුදුරත්ව හාමුදුරු බණ කියන්නේ. දෙනම හාමුදුරු කතා කරන්නවත්. ඇත්තට මේ දකි පුදුම තරහක් කියන්නේ. ඔක බුදුහාමුදුරු මේ පොසත්ත්ව කතාවේදී අප ජාතක කතාව නෙමෙයි. ඒ හාමුදුරු හරියම දෙයක් රට කියනවා. දැන් මේ කනේ අනිත් ඇහැක්වත් අපිට අන්තිමට ඩාක්ටර් කතා කරලා මේක මොකෙන්ද වන්ද මේක මේ කනේ ඉන්නේ බලන්න ගානි කමෙන්ට් වල ඉන්න කලාට ඒත් ඒක හිකරනේ තෝ හිකරේ ඩාකි සම්පඩේ මේ අන්න හරියටම කියලා තියනවා යක්කොත් ඔක පවුල තමයි ඇස් දෙක පේන්නේ ඒක තමයි ඇස් පොට්ටෙන්ද කොහෙද බලහල්ලා මේක කියන කතා හාමුදුරුවෝ දැන් මේ බල කියන මේ මිනිස්සු සහගින්ද මේ තත්ත්වයක් තමයි රටේ පේන්නේ ඒව නේද එතකොට නිසා මේ අචින්තිත අපි භවදී චිත්ත අපි විනාශතේ කියන එක කිසිම විදියකින් බුද්ධ දේශනාවක් ඒ කවුද දේශය ඒ ලොකු මේ ජාතක කතා කරන්නේ මොකද මේක ඉතාලම කියන්නේ මේක ඇත්ත කියලා හිතුවොත් වෙන ප්‍රශ්නේ තමයි ඒක ඇත්ත නැති අපි මේ එක මගුලක්වත් කරන්නේ තේරුම්න්නේ නැහැ හොඳයි කියන්නේ ඇත්තටම ඉතාලියේ ළමයි විභාග පාඩම් කරලා වැඩක් නැහැ නැෂනල් ටීම් එකට සිලෙක්ට් එයා පරෝපාරි දාගන්නවා එයා හොඳයි අවන්නේ කවුද ඉතාලියේ ළමයි ක්‍රිකට් ප්‍රැක්ටිස් කරලා වැඩක් නැහැ එක මගුලක්වත් කරන්නේ තේරුම්න්නේ නැහැ ඔබ පරිදි පදේ හරියට කරේ පේන දෙයක් කියන එක මේ කතෝරුවේ සිල්තන්ගේ මේ ස්පොට්ටේ උත්තර ස්පොට්ටේව පාන මට මතක් වෙන්නේ ඇත්තටම මෙයා දැක්කම බලහල්ලා මේ ආවුවට කිද කතා නිදියා ඌට ඒ බුදුහාමුදුරුවෝ මේ නිදියා බවිස් ඇස් දෙබේගේ මේ කමුට අද්දක කන්න කටක් කඩ තියෙන්න ඔය කියන කටේ එයාගේ ගඩු බේතෝනේ ඇත්තම මේ ලොකු කියන්නේ මේ කාල කන්නේ ගොඩක් දැරේ එයාගේ හැටි කාල කන්දියා අනේ බොර කාල කන්දියෝ අකෝ මේව කතා කරන්න එපා මේ හාමුදුරන්ට අම්බේ හාමුදුරන්ට බයිර හැටි මේ යකෝ අපි දෙක අල්ලා හොය බැලෙන්න එපා ඔබ channel එකේ ඉස් කන්නද කාටිය ගිහිල්ලා මට පුදුම තරහක් කියන්නේ අපව දකින්න ඒ බඩ කියන හාමුදුරන්ට මෙහෙම කරනවාද මෙහෙම අම්බේ බැරිලා මේ විචාරේ ලොකෙද්ද කාලා ඒක කලෙද්ද මේක දම්බ අම්මට හාමුදුරුවෝ ටික හතාලා බාරේදගේ ඒ ඔළුවට කවුද ගෙවල් කොහෙ දාන්න තියෙන්නේ බලපන් ඔබ බිත්තරේ බෙවිලා යන්නේ ගිනි ගොඩකට යන්න ගහගෙන ඒවල හාමුදුරුවන්ට හාමුදුරුවෝ මොනවා හරි කමන්නේ හාමුදුරුවෝ මේ හත හැදීගෙන ඉන්නේ තරුණේ මේ දවස් පොකට් එක ඉස්සර ඇතිනේ හිගන්නගේ රේරු කලකඩිය බුදුහාමුදුරුවෝ රෙදි කියන්න එපා බුද්ධ ධර්මයේ තොගේ මේ කලා වහලු ජෝතිකියා යකෝ මේ විය හාමුදුරුවන්ට කියන හැටි බෑ බිරිය නේ මේක දබුස්සකේ අප්පර කලකඩිය ඇයි අය මෙහෙම කතා කරන හාමුදුරුවන්ට බට නෑ තාකල්ලව කලව හාමුදුරුවන්ට හරකලු මට ඉතින් මේක කලප් තගේ කකුඩුවට ගහටි කියලා මේ හම්පඩයට මේ හරකලු හාමුදුරුවන්ට අනේ බලහල්ලක හාමුදුරුවන්ට කිව්ව හැටි උඹට ඉතින් ඒක කරන්නේ ගොම් බුරුවෝ ඔබ මේ කඩේ අර එකද
දලයි ලාමා වහන්සේ වගේ මහා දාර්ශනිකයෝ බටහිර ලෝකයේ තිබ්බත අනේ මහායාන වෛද්‍යාල මහාදී මේ නූතන විද්‍යාවට ගැලපෙන ධර්මයන් දේශනා කරද්දී මෙතෝරිකාට මොකද මේ හම්පරේ කරාම නොබෙල් තෑග්ග ගන්න තරම් හැකියාවක් තියෙද්දී ඒ සියල්ල අත්හැරලා මොකද මේ මම හිතනවා කතෝලික සිද්ධාන්ත ලංකාවේ කොතනින් වගේ ඔය කන්න නැතිකම කියන්නේ පන්සලකට ගෙනත් දාපුලා මේ කියලා ලංකාවේ ඉන්නේ මහාන වෙච්ච අය නෙවෙයි ලංකාවේ ශාසනය ඇතුලේ ඉන්නේ පන්සල් වලට ගෙනත් දාපුලාමයි ඒක කතෝලික සිද්ධාන්තට තේරෙනවා මිනිහට ඇත්තටම අහන ප්‍රශ්න තේරෙන්නේ නැහැ අනිත් එක තමයි ඒ වෙලාවේ ඔඩියන්ස් එක බලලා ඒකට උත්තරයක් දෙනවා මිසක් අර සත්‍ය වෙලට කුත් වගේ මක්කලි කෝසාල වගේ තමන්ට නිශ්චිත මතයක් නැහැ අම්මේ හාමුදුරුවෝ කොහොම කියන්න එපා ඒ අපේ හාමුදුරුවන්ට අම්මා තාත්තා ඉන්න කැමැත්තෙන් තමයි අපෝ පල්සට බාර විලාත් දීලා තියෙන්නේ ඔබ තමයි ඉතින් ගොඩා ඇත්තටම මේ මම හිතන්නේ ලෝකයටම හානි කරන මිනිස්සු දෙන්නයි ලෝකෙ මේ පෞද්ගල අවුරුදු 2500 බුදුරජාණන් වහන්සේගේ කන්දරියේ මොකද හාමුදුරුවෝ බල අහන්නම බෑ මගේ මේ රටේ ඉන්න උන්ට ඒ සංගොත්‍රාක් ඇවිල්ලා තෝ ගේ කුඩියලා ඊරාසනයක් නෝන තමයි ඔය කෙලිවියන් අපායට වල කඩියා අල්ලහලක මේක මක්කලී ගෝසාල කිව්ව කතාවම තමයි මේ සිව්ගත්තාගේ මේ කට්ටෝමේ සිතම දැන් කියන්නේ. මොකද මක්කලී ගෝසාල කිව්වේ? මක්කලී ගෝසාල කිව්වේ අපි මේ ජීවිතේ මුකුත් කරලා වැඩක් නැහැ. පුරුෂ ශක්තිය, පුරුෂ පරාක්‍රමය, පුරුෂ ධෛර්යය ලැබෙන්නේ කිසිවක් නැහැ. මේ කන්දක් උඩේ ඉඳලා නූල් බෝලයක් බිමට අතෑරියොත් ආය යන්න කපාලුවා ආද්දත් හිත කඩගෙන මේ කාල කල්ලි පුදුමයි හාමුදුරුවෝ බයිදකට ඒ හාමුදුරුවෝ බඩ කියලා සෙනග කෝටි ගණන් රැස් වෙනවා බලකින්ද බැරි දැන් මුත් අනේ ලොකු ඔව් නියතිවාදී මෝඩ මේ නිෂ්ක්‍රීය ගැන්වීම කරපු දෙන්නයි දැන් ලෝක ඉතිහාසයේ ඉන්නේ අපි දන්න විදිහට එක්කෙනෙක් මක්කලි ගෝසාල බුද්ධාගම මොකක්ද කියන්නේ බලන්න ධම්මපදයේ බලන්න ජාතක පාළිය බලන්න මේ හැමදේම පාළි රේරුකාණේ සම්දේවල හඳුනන බුද්ධ නිසාම යනවා ඊට පස්සේ විෂ්ණු ශර්මගේ ඔය කඩිය රවත්තරිට කතාව ඒ කිසි තැනක මේ අචිත්තාපිතිය ඕක තමයි තියෙන්නේ කන්න පිළිකුලක් කාපිය ඕක හාමුදුරුවන්ට බයිද තියෙන්නේ කාල කල්දියා මොටිවේෂන් එක තියෙන පර්සනැලිටි එක හොඳට තියෙන උද්‍යෝගිකවත් පුරුෂ සිංහයන් කරා කාල කල්දියා කාන්තාව ළඟා වෙනවා ලක්ෂ්මී ළඟා ඔව් ඒ ඔබ ලක්ෂ්මී දෙයි කොට ලක්ෂ්මීට එන්නේ අපායේ පුරුෂාවදන්ති ඔක්කොම මේ ධෛර්යයෙන් වෙන්නේ නැත්නම් අපි හිතන කාල දේවල් කල්දියා දේවල් හිතාගන්න ඉන්නේ ඕන එක කුණාය වගේ හිතන්නේ මෝඩේ එහෙම හිතනවා හැබැයි උද්‍යෝගිනා පුරුෂ සිංහ උද්‍යෝගිවත් මහා පුරුෂයෝ එහෙම හිතන්නේ ඒගොල්ලෝ ජීවිතේ ත්‍රාගට ඇචීව් කරනවා නැපෝලියන් හිල් එයාගේ හැම පොතකම මොකක්ද කිව්වා